මීන ලග්නයට ගුරු කටක රාශිය උච්ච වීම කෙසේ බලපායිද කියා අපි දැන් බලමු. ලග්නාධිපති වන ගුරු ග්‍රහයා පස්වැන්නේ උච්ච වීම මීන ලග්න ඔබගේ ඉතාමත්ම සාර්ථක කාලයක් ආරම්භ වන බවයි එයින් කියා පාන්නේ. විශේෂයෙන්ම සියලුම මීන ලග්න අයගේ ලග්නාධිපති කටක රාශිය උච්චව පැවතීම අනිවාර්යයෙන්ම තමාගේ දුවදරුවන්ගේ එවැගේම අධ්‍යාපන ශාස්ත්‍රයේ නිරත වන අයගේ දේශපාලන ශාස්ත්‍රයේ වගේම ව්‍යාපාර ශාස්ත්‍රයේ නිරත වන ඔබගේ සාර්ථකම වර්ෂයකමාරක පමණ කාලයක් ආරම්භ වූ බවයි කියා පාන්නේ. ඉතින් ඔබගේ බොහෝ බලාපොරොත්තු නිෂ්ඨ සිද්ධ කර ගැනීමට මේ ඉදිරි වර්ෂයකමාරක පමණ කාලය මහත් වූ ආශිර්වාදයක් වනවා නොඅනුමානයි. ඒ වගේම දරුඵල අපේක්ෂාවෙන් සිටි මීන ලග්න ඔබගේ දරුඵල සාර්ථකත්වයට පැමිණෙන කාලයක් වනවා. විවාහය සඳහා සුදුසුම කාලය විදිහට ඉදිරි වර්ෂයකමාරක පමණ කාලය හඳුන්වා දෙන්න පුළුවන්. ඔබගේ බොහෝ බලාපොරොත්තුන් එකින් එක සාර්ථකත්වයට පැමිණෙන කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ සියලුම කාරණා අන්තර්ගත වන්නේ ඔබගේ උනන්දුවත් උත්සාහයත් මතයි. ඒ අනිවාර්යයෙන්ම ප්‍රකාශ කරන්න ඕන. යම් ග්‍රහයෙකුගේ උච්ච වීම, නීච වීම හෝ බල දුබලතාවය සුබ වීම තුළ එයින් කියාපාන්නේ තමාගේ උත්සාහය සාංශාරික තමන් කරපු කුසල අකුසල් ඉස්මතුව පවතින කාලයක් බැවින් ඒ සඳහා උනන්දුවෙන් කටයුතු කරන්න කියා සියලුම ලග්න හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මීන ලග්න ඔබ රැකී ආරක්ෂා කටයුතු ඒ වගේම ආගමික වතාවත්වල නිරත වීමත් ඔබගේ බොහෝ පෙර පුණ්‍ය බලය ඉස්මතු කර ගැනීමට හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම ඉදිරියේදී මීන ලග්න ඔබ අනිවාර්යයෙන්ම ආගමික සිද්ධාස්ථාන ඒ වගේම ආගමික පරිසරය වඩාත් උනන්දුවෙන් කටයුතු කරන කාලයක් වනවා නොඅනුමානයි. ඒ වගේම යම් ආකාරයකින් තමාගේ කරන්නා වූ ව්‍යාපාර කටයුතු දිනෙන් දින සාර්ථකත්වයට පැමිණීමේ ප්‍රබල හැකියාවක් මේ ගුරු කටක රාශිය උච්ච වීම හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් බොහෝ දෙනෙක් ඉගෙනීම් කටයුතු සිදු කරනවා. ඒ වගේම ඉදිරියේදී විභාග කීපයක් මූණ පාන්න සිදු වෙනවා සිසු දුවදරුවන්ට. ඉතින් දුවදරුවන්ගේ සාර්ථකත්වයට පැමිණීමේ ප්‍රබල හැකියාවක් ගුරු කටක රාශිය උච්ච වීම තුළින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම විභාගවල ප්‍රතිඵල යම් ආකාරයකින් උසස් මට්ටමකට පැමිණීමේ හැකියාවක් පවතිනවා. ගුරු දෙගුරුන්ගේ උනන්දුවත් වඩාත් ප්‍රබලව ඉස්මතුව පවතින කාලයක් වනවා නොඅනුමානයි. විශේෂයෙන්ම මීන ලග්න ඔබට සාර්ථක අධ්‍යාපනයක්, සාර්ථක විවාහයක්, සාර්ථක ව්‍යාපාර ශාස්ත්‍රයක ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු වල ඊටවඳ නිර්වුල්ව කටයුතු කිරීමේ ප්‍රබල හැකියාවක් ගුරු කටක රාශිය උච්ච වීම හඳුන්වනවා.